1953 ඔක්තෝබර් 12 වනදා ධර්මදාස මලවර ආරච්චි මහතා සහ ගිමාරා හෙට්ටිආරච්චි මහත්මියට දාව නන්දසේන මලවර ආරච්චි කුලකුමරු උපත ලැබීය. ඉපදී 12 වසරකට පසු මේ කුලකුමරුන් මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කපුදුව සිරි ගුණාලංකාර ස්වාමින් වහන්සේ සහ රාජකීය පණ්ඩිත නාරන්දෙනියේ පඤ්ඤාරතන ස්වාමින් වහන්සේ යටතේ හොරපාවිට පඤ්ඤාතිලක ස්ථවිර නමින් උතුම් බුදුසසුනේ පැවිදි දිවියට ඇතුළත් විය. එතැන් සිට මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පුවක් දණ්ඩාවේ පඤ්ඤානන්ද පරපුර බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා ඉදිරියට ගෙන යාමේ භාරදූර කාර්යය උන්වහන්සේ වෙත පැවරිණි. අද උන්වහන්සේ අතිපූජ්‍ය මහෝපාධ්‍යාය හොරපාවිට පඤ්ඤාතිලක නායක මහාස්ථවිර ලෙස හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම පිරිවෙන් මහා විහාරස්ථානයෙහි විහාරාධිපති දුරය හොබවන සේක. උන්වහන්සේ ගිහිකල ඊරියතොට මහා විද්‍යාලයේද පැවිදි දිවියට පිවිසීමෙන් පසු කඹුරුපිටිය ශ්‍රී උපසේන මහා පිරිවෙනේද මූලික අධ්‍යාපනය හැදෑරූ සේක. අනතුරුව අනුරාධපුර ධර්මපීඨ භික්ෂු විද්‍යාලය හා රුහුණු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරූ උන්වහන්සේ ප්‍රාචීන මධ්‍යම විභාගය ඉහළින් සමත්ව 1974 ජූලි මස 22 වන දින කළුතර කළුගඟ උදකුක්කේප සීමා මාලකයේදී උපසම්පදාව ලද සේක. අපනාහිමියන්ගේ උපසම්පදාහිමි රාජකීය පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්ද අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේය. රාජකීය පණ්ඩිත බටුවිට නන්දාරා නාහිමි කර්මාචාර්ය ලෙස කටයුතු කළ සේක. 1982 වසරේ වල්පොල සිරිමංගල පිරිවෙනෙහි ප්‍රථම ගුරුපත්වීම ලද අප හිමිපාණන් එම වසරේම එහි පරිවේනාධිපති වශයෙන් කටයුතු කිරීම වෙසසින් කැපී පෙනෙන්නේය. අනතුරුව 1993 වසරේ සිට හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම පිරිවෙනෙහි පරිවේනාධිපති දුරේ කටයුතු කළ උන්වහන්සේ 2010 ඔක්තෝබර් 12 වනදා එම කටයුතු වලින් විශ්‍රාම ලද සේක. උන්වහන්සේ 1992 වසරේ සිට 2004 නොවැම්බර් 18 දක්වා පුරා 12 වසරක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කඹුරුපිටිය ප්‍රදේශයේ සංඝ සභාවේ ලේකම් පදවිය දැරූ අතර 2000 වර්ෂයේ සිට 2013 වසරේ දෙසැම්බර් දක්වා සිව් වසරක කාලයක් පාලක සංඝ සභාවේ අනුවිජ්ජක දුරය හෙබ වූ සේක. 2003 දෙසැම්බර් මස කාරක සභාවට පත් වූ උන්වහන්සේ එතැන් සිට මේ දක්වා වසර 23කට ආසන්න කාලයක් එහි සමාජිකත්වය දරන සේක. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ දිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ වසර 28කට අධික ගුරු සේවයේ සහ පරිවේනාධිපති දුර කාලය තුල උන්වහන්සේ ශිෂ්‍ය හිමිවරුන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම නැනගුණ වර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් බෞද්ධ වත්පිළිවෙත් හා නිකාය ප්‍රතිපත්ති අනුගමනය කරමින් නිකාය විභාග පිණිස ශිෂ්‍ය හිමිවරු උනන්දු කර යොමු කිරීම වෙසසින් කැපී පෙනෙන්නේය. අතිපූජ්‍ය මහෝපාධ්‍යාය හොරපාවිට පඤ්ඤාතිලක හිමි 1990 ජූනි 10 වන දින හොරපාවිට විජයසුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපති දුරයට පත්ව ඉන් මාස කිහිපයකට පසු එනම් 1991 ජනවාරි මස විජයසුන්දරාරාම පිරිවෙන නමින් නව පිරිවෙනක් ආරම්භ කළ සේක. මුළු දිවයිනටම සාම විනිසුරු දුරේ ලද අප හිමිපාණන් වහන්සේ මුලටියන සමත මණ්ඩලයේ 18 වසරක සමාජිකත්වය දැරූහ.
උන්වහන්සේ වත්මන මුලටියන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උපසභාපති වශයෙන් කටයුතු කරන අතර අපවත් වී වදාළ පූජ්‍ය කපුදුව සිරි ගුණාලංකාර ස්වාමින් වහන්සේගේ පිළිවෙත් සුරකීමේ සංවිධානයේ ප්‍රධාන අනුශාසක වශයෙන්ද කටයුතු කරන සේක. උන්වහන්සේ විසින් පැවිදි දිවියේ එතෙක් මෙතෙක් සිදු කරන්නට යෙදුණු ශාසනාභිනන්දන කටයුතු අතර බුදුසසුනේ සහ බෞද්ධ සමාජයේ උන්නතිය උදෙසා සිදු කළ මාහැඟි සේවා රැසකි. ඒ අතර ශ්‍රී පඤ්ඤාරතන නාහිමියන් නමින් අංග සම්පූර්ණ පුස්තකාලයක් ඉදිකිරීම, විහාරස්ථානයට අවශ්‍ය දෙමහල් දානශාලාවක් හා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීම, අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත පූජ්‍ය සිරි ගුණාලංකාර ස්වාමින් වහන්සේගේ පිළිරුවක් ඉදිකර දර්ශනීය ලෙස පරිසරය සංවර්ධනය කිරීම, ආවාස ගොඩනැගිල්ල ඉවත් කර වත්මන් දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම, පැරණි විහාරය වෙනුවට දර්ශනීය චිත්‍ර මූර්ති කැටයමින් යුතු නව විහාර මාලිගයක් ඉදිකිරීම, එම පරිශ්‍රය දර්ශනීය ලෙස සංවර්ධනය කිරීමද හැඳින්වීමට පිළිවන. එපමණක් නොව ඔබ මේ සිටින විහාර පරිශ්‍රය සහ බෝධීන් වහන්සේ වැඩ සිටින එම මළුව වටා විශාල කළුගල් ප්‍රාකාරයක් ඉදිකොට එහි අලංකාර වලාකුළු බැම්ම සහ බෝධීන් වහන්සේට රන්වැටක් සහිත බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීම සිදු කෙරුණේද උන්වහන්සේගේ මූලිකත්වයෙනි. විහාර භූමියේ අවකන බුදු පිළිම වහන්සේගේ පිළිරුවක් ඉදිකර අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නායක ස්වාමින් වහන්සේ ලවා විවෘත කරවීම උන්වහන්සේ විසින් සිදු කළ තවත් අගනා ශාසනික මෙහෙවරකි. එමෙන්ම දෙමහල් ධර්මශාලාවක් සහ ආවාසගයක් ඉදිකර විහාර පරිශ්‍රයේ ඉදිරි කොටස වලාකුළු බැම්මකින් අලංකාරවත් කිරීම, පිරිවෙනට අත්‍යවශ්‍යව තිබූ කාර්යාල සහ පරිගණක මධ්‍යස්ථානයක් ඉදිකිරීම, දර්ශනීය සර්වඥ ධාතු මන්දිරයක් ඉදිකිරීම, විහාරස්ථානයට ප්‍රවේශ වන මාර්ගයේ මකර තොරණක් ඉදිකොට එම මාර්ගය සංවර්ධනය කිරීමද උන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබිණි. මෙම ශාසනික මෙහෙවරට අමතරව උන්වහන්සේගේ සමාජ මෙහෙවරද ගරු කටයුතු සත්කාරයකි. අප හිමිපාණන් වහන්සේ විහාරස්ථානයට හා ප්‍රදේශයට තෙකලා විදුලිය ලබා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළ සේක. උන්වහන්සේ සිය දායක දායිකාවන්ගේ දරුදැරියන් වෙනුවෙන් දෙමහල් පෙරපාසලක් ඉදිකිරීම මෙන්ම දායකින් උදෙසා ඉදිකෙරුණු සනස ගොඩනැගිල්ලට පොදු අවශ්‍යතා උදෙසා ග්‍රාම නිලධාරී කාර්යාලයක් ඇතුළු කෘෂි ආර්ථික නිලධාරී උපදේශක පහසුකම් සැලසීමට ලේකම් කාර්යාලයක් වෙනුවෙන් ඉඩම් ලබා දීමට ප්‍රධානත්වය ගෙන කටයුතු කළ සේක. විහාරස්ථානය හා ග්‍රාමීය එක්සත් මිතුරු හමුව හා ශ්‍රී විජේසුන්දරාරාම අවමංගල්‍ය ආධාර සමිතියේ ප්‍රධාන අනුශාසකත්ව දුරේද උන්වහන්සේ විසින් දරන සේක. විහාරස්ථ ශ්‍රී විජේසුන්දරාරාම දහම් පාසල උසස් මට්ටමට රැගෙන ඒම පිණිස වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සව සහ විවිධ වැඩස්ථාන සංවිධානය කිරීම ආදියෙන් උන්වහන්සේ කළ සේවාව අනුපමේය වේ. විහාරස්ථ සිරි ගුණාලංකාර කෞතුකාගාරයේ ඉදිකිරීමද උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරිණි. එමෙන්ම අඩු ආදායම්ලාභී ග්‍රාමීය සිසුන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමද උන්වහන්සේ විසින් ක්‍රියාත්මක කළ තවත් මාහැඟි සමාජ සත්කාරයකි. පඤ්ඤාතිලක පණ්ඩිත හාමුදුරුවෝ ආගමික වශයෙන්, ජාතික වශයෙන්, සමාජික වශයෙන් ඉමහත් සේවයක් සිද්ධ කළයි කියන එක අපිට තහවුරු වෙනවා. ඒ වගේම තමන්ගේ ප්‍රෞಢත්වය, අධීනත්වය, සිල්වත්කම, බහුශ්‍රූතකම ආරක්ෂා කරගෙන කටයුතු කරන හාමුදුරන් වහන්සේ නමක් කියන එක සිහිපත් කරන්න මේ අවස්ථාවේ කැමැතියි.
ව්‍යක්ත සාරද බහුසුත ධර්මදර යතිවරයාණන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ ශාසනික වශයෙන් කරන ලද අනුපමයේ මෙහෙය අගය කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ සභාව මගින් උන්වහන්සේ වෙත පිරිනමන ලද මහෝපාද්‍යය තනතුර කරන ලද සේවයට කරන ලද මහත් උපහාරයක් හැටියට අපිට මෙහිදී සිහිපත් කළ හැකියි. ශීල දර්ශන සම්පන්නං ධම්මට්ඨං ප්‍රත්‍යවේදිනං අත්තනෝ කම්ම කුබ්බානං සංජනෝ කුරුතේ පියං මේ සම්බුදු වදන ප්‍රත්‍යක්ෂ කරමින් ජීවටිනා වැදගත් සම්භාවනීය ගෞරවනීය පැවිදි මහතෙර නමක් වශයෙන් අතිපූජනීය මහෝපාද්දුරන්දර පොරපාවිට පඤ්ඤාතිලක නාගාම්බුවන්සේ භාග්‍යයක් කොට සලකනවා. මේ පන්සලට දැන් අවුරුදු 10කට ආසන්න කාලයක් තිස්සේ ඉතාමත් බැඳියාවකින් මම කටයුතු කරන නිසා මට සෑම පොයකටම නෝර්දෝම් මේ පන්සලට ගිහින් සෑම පොයකටම සිල් සමාදන් වීම මට අනිවාර්ය ජීවිතයේ අනිවාර්ය කොටසක් වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වයට මමපත් උනේ මේ ස්වාමීන් වහන්සේගේ තියෙන උතුම් ගතිගුණ නිසා. ජාති භේදයක්, කුල භේදයක්, ආගම් භේදයක් කිසිම භේදයකින් තොර හැමෝන්ටම සමානාත්මතාවයෙන් සැලකෙන නිසා කවුරුත් වගේ මේ ස්වාමීන් වහන්සේට ඉතාමත් ලැබි වෙනවා. දිස්ත්‍රික්කයේ තියෙන මම හිතන්නේ පන්සල් අතුරෙන් සාල දියුණුවකටපත් වෙච්ච පන්සල් බවට පත් වෙන්න අද මේ තත්ත්වයට ගේන්න අපේ නායක හාමුදුරුවෝ කැපකිරීම මහන්සි උත්සාහ ගත්තා. ඒ තත්ත්වෙ නිසා තමයි අද මේ තත්ත්වයට මේ පන්සල පත් වෙලා තියෙන්නේ. ඉමානි පබ්බජ්ජා දසික්ඛාවදන් සමාදියාමි කියලා අපි සමාදන් වෙනවා. අනිත් සීලයන්ට වඩා විශේෂත්වයක් තිබෙන්නේ එක විට තමයි මේ සීලම සම්බන්ධ වෙන එකතු වෙන්නේ. හරියට ධර්මටියක් එකට බැඳලා හා සමානයි. ඒ ධර්මටිය ලිහුවෙන් පස්සේ දර ටික ලිහලා යන වගේ සාමණේර සීලය එක ශික්ෂාපදයක් කරනොත් සම්පූර්ණයෙන්ම ශික්ෂාපද සියල්ලම ලිහි යන තත්ත්වයටපත් වෙනවා. පුතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගෙන යාමට විශේෂයෙන්ම පොඩි වික්ෂුන් වහන්සේලාට සාමණේර සීලය වගේම දස සීලය උපසම්පදා භික්ෂූන් වහන්සේලාට උපසම්පදා ශික්ෂාපද වශයෙන් 227ක් පමණ ආරක්ෂා කිරීමට ප්‍රාතිමෝක්ෂ දේශනාවේ සඳහන් වෙලා තිබෙනවා. හැදෙන වැඩෙන අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ඉස්ස මතක් කරන්නේ අපි සම්බුද්ධ ශාසනයේ මේ භික්ෂු ජීවිතයක් ලබන්නේ ඊටාම දුර්ලභ ජීවිතයක්, අමාරුවෙන් ලබන ජීවිතයක්. මේ තායි ජීවිතය තුළින් අපි අනිත්‍යයට ආදර සම්පන්න විදියට අපේ මහා ජීවිතය ආරක්ෂා කරගෙන හොඳට සීලාදී ගුරුධර්ම ආරක්ෂා කරගෙන සමාජයට ජාතික වශයෙන් ආගමික වශයෙන් ලොකු සේවාවක් සිද්ධ කරමින් අපේ සසර ගමනට කෙටි කර ගන්නට විශාල උපකාරයක් වෙන බව විශේෂයෙන් අපි හැමදෙනාම කල්පනා කරගන්න ඕන. කරුණා බරව සෞ සතුනට සෙනී බැඳ පිම්බර ඉත්තනු දුක් කම් කටලු මැද සුපතමි මෙසේ ගෞරව පෙර දැරීව අද වැඳ බේවායින් නායක සමින්ද ඔබ. අතිපූජ්‍ය මහෝපාධ්‍යාය හොරපාවිට පඤ්ඤාතිලක අප නාහිමිපාණන්ට උතුම් තුනුරුවනේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුම වේවායි බැතිසිතින් ප්‍රාර්ථනා කරමු.